පුරාවිද්‍යා අධ්‍යයනාංශයේ මේ අනුස්මරණ උත්සවය සංවිධානය කළේ ව්‍යාකාරයක වටිනාකම් එක් කරගනිමු. එක් අතකින් අපේ සම්ප්‍රදායික සහ ආගමික වටිනාකම් සුරක්ෂිත වෙන ආකාරයෙමුත් ඒ වගේම අනිත් පැත්තෙන් බුද්ධමය සාකච්ඡාවට මඟ පෙන්වන්නක් වශයෙන් මේ අවස්ථාව ඒ දෙවෙනි අවස්ථාවටයි. අද දිනේ පරණවිතාන අනුස්මරණ දේශනය පැවැත්වීම සඳහා අපි ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කළේ ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා උගම කළමනාකරණ අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය චන්දිම බණ්ඩාර අඹන්වල මැතිතුමන්. ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය චන්දිම බණ්ඩාර අඹන්වල පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ ප්‍රථම පන්ති සාමාර්ථයක් සහිතව තමන්ගේ මූලික උපාධිය දිනාගත්තා. එයින් පසුව පුරාවිද්‍යා ක්ෂේත්‍රය සම්බන්ධයෙන් සක්‍රීය සමාජිකයෙක් විදියට වසර 20කට වැඩි කාල සීමාවක් එතුමා කටයුතු කරමින් සිටිනවා. ඒ විතරක් නෙවෙයි දකුණු ආසියාවේ පුරාවිද්‍යාව පිළිබඳ ඉතාමත්ම සක්‍රීයම වෙබ් අඩවියේ හැඳින්වන්න පුළුවන් archaeology.lk වෙබ් අඩවිය හඳුන්වා දී. අද දක්වාම එය ක්‍රියාකාරී තත්ත්වයක පවත්වාගෙන යමින් පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ සියලු දෙනාට විශාල දැනුමක් sannivedanaya කරන්න ඔහු වැඩි ප්‍රවේශයක් වැඩි ප්‍රයත්නයක් දරා සිටිනවා. ජාතික චින්තනය පිළිබඳ කතිකාවතේ චන්දිම බණ්ඩාර අඹන්වල ප්‍රමුඛ සමාජිකයෙක්. ඔහු අපගේ ඉල්ලීම ඉතාමත්ම කරුණාවෙන් ආදරයෙන් බාරගත්තා සහ ඒ පිළිබඳ අපි සමග නොඑක අවස්ථාවල සාකච්ඡා කළා. ඉතින් ඒ නිසා මම ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය වෙනුවෙන් පුරාවිද්‍යා අධ්‍යයනාංශය වෙනුවෙන් එතුමන්ව ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නා ගමන් එතුමන්ට ආරාධනා කරනවා අද දිනේ මහාචාර්ය සෙනරත් පරණවිතාන අනුස්මරණ දේශනය පවත්වන්නේ. ස්මරණය කරන අද දවසේ මේ උද්ඝාට සභාව නැද සිටිමින් අප තෝරාගත් මාතෘකාවක් අවධානයට පාත්‍ර කිරීම සඳහා පරණවිතාන අනාගත ශාස්ත්‍රීය අවකාශ පිළිබඳ ආලෝචනාවක් දෙන මාතෘකාවක්. ඉතින් මට අපේ අංශාධිපතිතුමා ආචාර්ය ශාන්කමල් සිරිවර්තතුමා විනාඩි 45ක පමණ කාලයක් ලබා ගන්න කියලා ප්‍රකාශ කරා මේ දේශනය සඳහා. දැන් 2:30යි 3:15 3:20 වගේ වෙනකල් ඒ ආසන්න වේලාවක් වෙනතෙක් මගේ සුමිහිරිවත් අමිහිරිවත් ඔබට මගේ කතාවකට ශ්‍රවණය කරන්න සිද්ධ වෙනවා. අපි අපේ මාතෘකාවට අවධානය යොමු කරමු. පරණවිතාන අනාගත ශාස්ත්‍රීය අවකාශ පිළිබඳ ආලෝචනාවක්. ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍යාය අතිපූජනීය විනයත්‍ර මහාචාර්ය ගෞරවාර්හ කොමාගම ධම්මානන්ද හිමිපාණන් වහන්සේ, බෞද්ධ අධ්‍යයන පීඨයේ පීඨාධිපති පූජ්‍ය දරකම සද්ධානන්ද හිමිපාණන් වහන්සේ ඇතුළු මම වෙනම නාමකව සඳහන් නොකළ මේ සභාවේ වැඩ සිටින පූජනීය වන්දනීය අපේ ජාතියේ සංරක්ෂකයන් වන ආරක්ෂකයන් වන මහා සංඝරත්නයේ සියලු දෙනාගේම පාද නමස්කාර කොට අවසර පතනවා.
ඒ වගේම පුරාවිද්‍යා අධ්‍යනාංශයේ අංශාධිපති ආචාර්ය ඩබ්ලිව් විශාංක මල්සිරි මැතිතුමා ප්‍රමුඛ සියලුම ගිහි හිතවතුනි හිතවතුනි ශ්‍රී ලංකේය විශිෂ්ට විද්වතෙකු වන මහාචාර්ය සෙන්රත් පරණවිතානයන් පිළිබඳව එතුමාගෙන් පැන නගින සත් හැකියාව පිළිබඳව කෙටි කතිකාවක් වෙනුවෙන් ඉදිරි විනාඩි 45ක පමණ කාලයක් මම ඔබගෙන් අයද සිටිනවා. මෙරට බිහි වූ අප්‍රමාණ විද්වතෙකු වන මහාචාර්ය සෙනරත් පරණවිතානයන් පිළිබඳ සිදු කරන මේ කෘතවේදීත්ව පූජාවේදී එතුමා පිළිබඳව වත්මන් ඓතිහාසික දැනුම හා එහි පවත්නා සීමාවන් පිළිබඳව අංශු මාත්‍රයක් ඔබ සමග සාකච්ඡා කිරීමට ලබා දීම ඉමහත් වගකීමක් බව මා හොදාකාරව දන්නවා. ඉතින් මේ වගකීම මා වෙත පැවරු ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යනාංශයේ අංශාධිපති අප මිත්‍ර ශාංක මල්සිරි මැතිතුමාට පූජ්‍ය බැරගම සද්ධානන්ද පීඨාධිපති ස්වාමින් වහන්සේට මහෝපාධ්‍යාය ස්වාමින් වහන්සේ ප්‍රමුඛ අතුළු සියලුම ස්වාමින් වහන්සේලාට සියලුම සත්ජනීන්ට චරිතයක් පිළිබඳව කතා කරන අවස්ථාවකදී එවැනි චරිතයක් කළ කී දේ පිළිබඳව එහෙම නැත්නම් ඔහු සතු ශක්්‍යතා අඩලුවුල්තා සංවාදයට බඳුන් කිරීමත් ඔහු සමරන ක්‍රමයක්. ඒ වගේම තමයි ඔහුගත් මඟ පිළිබඳව ගැඹුරින් සලකා බලා ඒ මාර්ගය අනුව ගමන් කිරීමට උත්සාහ දැරීම තවත් ක්‍රමයක්. මම දන්න විදිහට මම කියවා අසා ඇති විදිහට මා විශ්වාස කරන පරිදි මෙලොව බිහි වූ විශිෂ්ටම මිනිසා වන බුදුරජාණන් වහන්සේගේ ජීවන ක්‍රියාකාරකම් තුළින් අපට ගන්න පුළුවන් ප්‍රධාන පාඩම උන්වහන්සේගත් මගම ගැනීම තමයි වඩා ශ්‍රේෂ්ඨ ප්‍රතිපදාව. ඉතින් අද අපේ කතානායකයා වන පරණවිතානයන් කියන්නේ විද්වතුන් බහුල සමාජයක සමාජිකයෙක්. සමකාලීන සමාජ සංස්කෘතික හා ශාස්ත්‍රීය කටයුතු කරේ එතුමාගේ දායකත්වය සහ බලපෑම ඉමහත් බව අපි දන්නවා. ඒ බව දැනටමත් විවිධ විද්වතුන් විසින් විවිධ පරිමාණයෙන් තක්සේරු කරලා තියෙනවා. මම හිතනවා එතුමාගේ අභාවයෙන් අවුරුදු 53ක් ගියපු තැන අද පාලියා බෞද්ධ විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යනාංශයේ නිකුත් කරන මේ පොතත් එවැනි එතුමාගේ ශාස්ත්‍රීය අවකාශය පිළිබඳව ශාස්ත්‍රීය හැසිරීම පිළිබඳව තක්සේරු. ඒ වගේම මගේ මේ කතාවට කලින් හැඳින්වීම සිදු කරපු ආචාර්ය මාල්සිරි සහ ප්‍රේමානන්ද ස්වාමින් වහන්සේගේ කතා තුළිනුත් උන්වහන්සේ එතුමා පිළිබඳව මහාචාර්ය පරණවිතාන පිළිබඳව යම්කිසි තක්සේරුවක් අපිට ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ නිසා මගේ කතාවේදී මම උත්සාහ කරනවා එතුමාගත් මඟ අනුව ගමන් කිරීම සඳහා මේ විශේෂයෙන්ම තරුණ පරම්පරාව නියෝජනය කරන උපාධි අපේක්ෂක ස්වාමින් වහන්සේලාට ඒ තරුණ ශාස්ත්‍රකාමීන්ටත් ආරාධනා කිරීම සඳහා දැනුම එහෙම නැත්නම් දැනුම ගොඩනැගීම කියන්නේ බොහෝ වෙලාවට විෂය මූලික සහ මනෝමූලික සාධකයන්ට සාපේක්ෂ ප්‍රපංචයක් කියන එක අපි බොහෝ දෙනෙක් දන්නවා. ගෞරවනීය ස්වාමින් වහන්සේලා මේ පිළිබඳව විශේෂයෙන්ම දන්නවා. ඉතින් මේ වේදිකාව මත ඉඳගෙන ඉදිරි කෙටි කාලයේදී මා විසින් ඉදිරිපත් කරන අදහස් විවිධ විද්වතුන්ගේ අදහස් සමුදායක් තුළින් උද්දීපනය වූවක් බව විශේෂයෙන් මම සඳහන් කරන්න අවශ්‍ය නැහැ. 1896 දෙසැම්බර් 26 වෙනිදා දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ මැටරඹ ගමේදී පරණවිතාන මහත්මයා උත්පත්ති ලැබුවා. ඒකට මෙතුමා වෘෂභ ලක්ෂණයත් සිංහ නවාංශකයත් හිමිකොටගෙන උත්තරපල නැකතින් උපත ලැබුවා. ඉතින් මේ දරුවාට එතුමා උපන් ගමේ පන්සලේ යටකල පන්සලේ නායක හිමිපාණන් වහන්සේ විසින් සෙරරත් කියන නම තිබ්බා. ඒක සිල්වත් බෞද්ධ කාන්තාවක් වුණ ලෝරා හෙට්ටිගේ ගිමාරා මැතිණිය. එතුමාගේ මව වුණා ගෝවිතලින් දිවිගෙව් ඒබ්‍රහම් පරණවිතාන කියන මහත්මයා එතුමාගේ පියා. ඒක සෙරරත් දරුවාට රොබර්ට් කියලා වැඩිමහල් සහෝදරයෙක් හිටියා. ඒ වගේම ජොසෆින්
සොපායා, සිසිලියා සහ එමලියා කියන නම් වලින් සහෝදරියන් 4 දෙනෙක් හිටියා. ඉතින් දෛවය සමහර වෙලාවට අපි දෛවයට වෛර කරනවා. නමුත් දෛවය බොහෝ හොඳ දේවල්ද සිදු කරනවා. ඉතින් සහෝදර සහෝදරියන්ගේ සියලු අසිංහල නම් අතර ලස්සන සිංහල නමක් කිව්ුනේ මේ අනාගත ශ්‍රී ලංකාව බබලන මේ මැටනබ පුත්‍රයාට. ඒ සෙනරත් කියන නම. එතකොට මේ සෙනරත් කියන නමට මුලින් හෝ අකින් කිසිම අභිදානයක් හෝ පැහැදිලි කිරීමක් එකතු කරන්න අවශ්‍යයි කියලා මම හිතන්නේ. අපි සාමාන්‍යයෙන් ලංකාවේ කොතන ගිහිල්ලා පරණ විතාන කිව්වත් ගමේ ඉන්න කෙනෙක් වුණත් මේ කවුද කියලා අඳුර ගන්නවා. අපි මොන ශාස්ත්‍රීය සමාජයක වුණත් වෛද්‍යවරු වෙන්න පුළුවන්. බෙහෙත් තුණ්ඩුවක් ලිව්වොත් ඒ අකුරු කියවන්න බැරි නම් තව වෛද්‍යවරයෙක් කියන්නේ මේක කියවන්න පරණ විතාන ඕන කියලා. ගමේ ටීචර් කෙනෙකුත් කියනවා. නමුත් පරණ විතාන කවුද කියලා දන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපිට පැහැදිලි වෙනවා පරණ විතාන කියන්නේ මේ රටේ අනිකුත් බොහෝ විද්වතුන් අභිබවා ගිහිල්ලා ජනතාකරණයට ලක් වූ විද්වතුන්. ඉතින් මම විශ්වාස කරනවා එතුමාට ගරු කිරීමට අගෞරවාර්ථයෙන් නෙමෙයි පරණ විතාන කියන වචනය තමයි ඊටාම සුදුසු. එතුමා අවසාන කාලයේ සම්පාදනය කළ Inscriptions of Ceylon කියන මාහගේ කෘතියේ එතුමා යොදාගන්නේ පරණ විතාන කියන නම පමණයි. ඉතින් අපි හිතනවා ශ්‍රී ලංකාව කියන නම යම්සේද බබලන්නේ පරණ විතාන කියන නම ඒ ආකාරයටම බබලනවා. එතකොට එතුමාට උපාධි නාම විශේෂණ අවශ්‍ය නැහැ. මෙරට පමණක් නොව ලොවටම සිටින්නේ පරණ විතානලා එක්කන. ඒ ශ්‍රී ලාංකේය දේහය බැබළු මහා යුගකාරක පුරුෂයා පරණ විතාන. පරණ විතානම පමණයි. ඒතර පරණ විතානකේ කටයුතු එතුමා පිළිබඳව තක්සේරු කරාදී අවුරුදු 70ක් විතර එතුමා ගැන විවිධ විද්වතුන් ලියනවා මම කලින් සඳහන් කරා වගේ. මෙරට සහ නොරට විද්වතුන් සාමාන්‍ය ජනතාව පුවත්පත් කලාවේදී එතුමා ගැන කතා කරනවා. ඉතින් මහාචාර්ය සේනක බණ්ඩාරනායක වතාවක් යෝජනා කරනවා දක්වලා තියෙනවා පරණ විතානයන් සිදු කළ සියලු කටයුතු පැතිකඩ 8ක් ඔස්සේ අපිට සොයා බලන්න පුළුවන් කියලා. එක සෙල්ලිපි කියවලා අර්ථකථනය කෙරෙමින් අධිලේඛන හැදෑරීම. දෙක සිංහල පාලි හා සංස්කෘත භාෂා අධ්‍යයනය කිරීම. තුන එම භාෂාවලට අයත් සාහිත්‍ය අධ්‍යයනය කිරීම. හතර ශ්‍රී ලංකාවේ කලා ශිල්ප ඉතිහාසය හැදෑරීම. පහ ශ්‍රී ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පයේ ඉතිහාසය හැදෑරීම. හය සංකේතමය අර්ථ විවරණය කරමින් කලාකෘති තුළින් ප්‍රතිමා විද්‍යාව නැත්නම් කලාව අධ්‍යයනය කිරීම. ස්මාරක කැණීම් කිරීම හා සංරක්ෂණය කිරීම. දේශපාලන හා සමාජ ඉතිහාසය අධ්‍යයනය කිරීම. එතකොට ධර්මාන කාල සීමාවේදී නැත්නම් පරණ විතානයන් ජීවත් වුණ කාල සීමාවේදී තමන් ගනුදෙනු කළ විවිධ විෂය පරාසයන් නලලා ඇති වුණ ප්‍රශ්න කෙරෙහි එතුමා මහත් සංවේදීතාවක් ඇති කර ගනිමින් ශාස්ත්‍රීය සංවේදීතාවක් ඇති කර ගැනීම ඒවට සාධනීය පිළිතුරු සංග්‍රහ කිරීමට කටයුතු කළා කියලා. ඉතින් එතුමා කළ කී දෑ පිළිබඳව සාකච්ඡා කිරීමද එතුමා ස්මරණය කරන අවස්ථාවක සිදු කළ යුතුම දෙයක් කියලා මම විශ්වාස කරනවා. එහෙත් පෙර කී පරිදි මා තෝරාගන්නේ අධ්‍යයනයේ මතුවලා තියෙන විෂයානුබද්ධ ප්‍රස්තුත කීපයක් කෙරෙහි ඔබගේ අවධානය යොමු කිරීමට. කුමක් නිසාදයක් කිව්වොත් ජනතාවට සංවේදී, ශාස්ත්‍රයට සංවේදී කෙනෙක් ඒ මඟ ගත යුතුයයි මා සිතන නිසා. මහාචාර්ය බණ්ඩාරනායකයන් වෙත ඔබගේ අවධානය නැවත වතාවක් මා යොමු කරන්න කැමතියි. එතුමා කියනවා වතාවක ලියනවා මහාචාර්ය සෙනරත් පරණ විතාන ජ්‍යෙෂ්ඨතම ලාංකික පුරාවිද්‍යාඥයා ලෙස පිළිගැනීම සම්බන්ධයෙන් කිසිදු මතභේදයක් ඇති විය නොහැකිය. අපේ රටේ ඕනෑම ගමක, ගෙයක, පන්සලක හෝ සභාවක පුරාවිද්‍යාව යන වචනයත් සමගම පරණ විතාන මහතාගේ නමත් නිතදින්ම සිහියට නැගෙනු ඇත. මීට වඩා අමරණීය අනුස්මරණ ස්මාරකයක් විද්වතෙකුට අවශ්‍ය නොවේ. මට මතක් වෙන අපේ ප්‍රේමානන්ද ස්වාමීන් වහන්සේ මුලින් කරපු හැඳින්වීමක් ලංකාවේ පැරණි සමාජයේ හැම අංශයක් පිළිබඳවම පරණ විතාන මහතා කර ඇති පර්යේෂණ හා වැඩ කටයුතු නැවත විමසා බලා අද පවතින සම්පත් ප්‍රයෝජනයට ගනිමින් ඒවා තව ඉදිරියට ගෙන යාම හා නූතන අවශ්‍යතාවන්ට ගැළපෙන අයුරින් යොදා ගැනීම අද අපට පැවරී ඇති වගකීමයි. ඉතින් මේ වගකීම පිළිබඳව
අපේ මේ තරුණ පුරාවිද්‍යාව, ඉතිහාසයේ, භාෂාව, සංස්කෘතිය හදාරන තරුණ ප්‍රජා විශේෂ අවධානයක් යොමු කළ යුතුයි කියලා මම යෝජනා කරනවා. පරණ විතාන පිළිබඳව සිදු කරන මේ කෘතවේදීත්ව පූජාවේදී බණ්ඩාරනායක මහත්මයා පෙන්වා දුන් මේ මඟ ගැනීමට මම මේ ජව සම්පන්න තාරුණ්‍යයට ආරාධනා කරනවා. ඉතිහාසය, පුරාවිද්‍යාව හා සංස්කෘතික ගතිකත්වයේ පිළිබඳ උනන්දු කෙනෙකු තම අවධානය යොමු කරන මාතෘකා 5ක් පිළිබඳව ඔබ වහන්සේලාට ඔබට යොමු වීමට මම ආරාධනා කරනවා. අංක 1 සංස්කෘත පහනේ විකාශය පිළිබඳව තියෙන පොදු අදහස. ශ්‍රී ලංකාවේ ශාස්ත්‍රීය ඉගැන්වීම් තුළ, ඒ කියන්නේ පාසල්, විශ්වවිද්‍යාල සහ විවිධ සභා තුළ බොහොම ජනප්‍රිය මාතෘකාවක් තමයි මේ සඳකඩ පහන පිළිබඳව තියෙන කතාව. සඳකඩ පහන සහ එහි හැඩය පදනම් කරගෙන, එහි තියෙන රූපීය ලක්ෂණ පදනම් කරගෙන සිදු කරන කාල ක්‍රමාවලිය පිළිබඳ අදහස. ඒකට පුරාණ ගොඩනැගිලිවල පිවුසුමේ ඇති සඳකඩ පහන කියන්නේ මෙරට කලාකරුවන් විසින් නිමවන ලද අනන්‍ය වූ අගනා නිර්මාණයක් බවට වාදයක් නැහැ. පොදු දැනුම තුල අපි පොදුවේ ගත්තොත් එහෙම මුලින්ම අර්ධ වෘත්තාකාර පාෂාණයක් සඳකඩ පහනේ ආරම්භයේ විදිහට අපි ඉගෙන ගන්නවා, උගන්වනවා. ඒ වගේම ඊට පස්සේ ක්‍රමානුකූලව නෙළුම්පත් මේ සහිත සඳකඩ පහන, ඊට පස්සේ වඩා සංකීර්ණ කැටයම් සහිත සඳකඩ පහන එනවා කියලා තමයි අපි ඉගෙන ගන්නේ. නමුත් මහ පොළවේ තියෙන පුරාවිද්‍යා සාධක, ඓතිහාසික සාධක එක්ක බලද්දී මේ අදහස කොච්චර නිවැරදිද කියලා අපි විපරම් කරන එක මම හිතනවා පරණ විතාන මඟ ගැනීමක් කියලා. ඒකට අනුරාධපුර යුගයේ අවසාන කාලයට අයිති. අනුරාධපුර යුගයේ අවසාන කාලයට අයිති බොහෝ සඳකඩ පහන් තියෙනවා කැටයමින් තොරයි. ඒතර බොහොම සිද්ධාන්නාසුළු කැටයම් සහිත සඳකඩ පහන් අපිට හම්බ වෙනවා අනුරාධපුරයේ එහෙම. ක්‍රිස්තුවර්ෂ 3 වෙනි සියවසට වගේ අයිති සඳකඩ පහන් ස්වාමීන් වහන්සේ. එතකොට දැන් මේ තියෙන தত্ত্বය, භූමිගත தত্ত্বය අර අප විශ්වාස කරන, අර අපි ඉගෙන ගන්න, අර අපි උගන්වන මතයන් සමග කොච්චර දුරට එකගද? එතකොට අපිට ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඇයි එහෙමනම් මේ වගේ අදහසක් ඉගැන්වීම, ඉගෙන ගැනීම ජනප්‍රිය වෙලා තියෙන්නේ? ඉතින් ඒක පිළිබඳව අපි කල්පනා කරොත් එහෙම සංවර්ධනය කියන්නේ ඉදිරියට යන ප්‍රවාහයක් කියලා සිතුවිල්ල. එහෙම නැත්නම් ඊයට වඩා අද දියුණුයි, අදට වඩා හෙට දියුණුයි කියන සරල රේඛීය චින්තනය අප තුල තදින් බලපෑවීමට මේකට හේතු වෙනවා කියලා මම යෝජනා කරන්න කැමතියි මේ විද්වත් සමාවින්න සියලු දෙනාට. ඒ වගේම තමයි බටහිර චින්තනය තුල රේඛීය චින්තනය, ආධිපත්‍ය ධර්ම. එතකොට ඒක බටහිර චින්තාව තුල දාර්ශනික වර්ධනයේ අවශ්‍යක සංවර්ධනයක් ලෙස පිළිගන්නවා. දෙවියන් වහන්සේ ලොව මැවීමෙන් නික්විතිව අවසාන විනිශ්චය දක්වා ගමන් කරන සරල රේඛීය ස්වභාවය, සරල රේඛීය මාර්ගය මත මෙම සංකල්පය පදනම් වෙලා තියෙන බව තමයි මේ පිළිබඳව කල්පනා කරද්දී අපිට හැඟී යන්නේ. ඒක බටහිර සමාජය තුළින් ව්‍යුත්පන්න වුච්ච, ඒ තුළින් පැන නැගුණ සියලුම දැනුම්පත් තිබුණා. මේ සරල රේඛීය චින්තනය අපිට දැක ගන්න පුළුවන්. බටහිර චින්තනය අපිට හම්බ වෙන පැට්‍රික් හෙගල්ස්, කාල් මාක්ස්, ඒ විතරක් නෙමෙයි මෑත කාලීය ජීවත් වුණ ඉහළ දාර්ශනිකයෙක් වශයෙන් පිළිගන්න සැමියල් පී හන්ටින්ටන් වගේ දාර්ශනිකයන්ගේ රචනා ලෙස අමනක් තුනක් බැලීමෙන් අපිට මේ සංකල්පය ඒ ඔවුන්ගේ අදහස් තුළ ගැබ් වෙලා තියෙන ආකාරය, ඔවුන් තුළ ක්‍රියාත්මක වන ආකාරය අපිට හඳුනා ගන්න පුළුවන් වෙනවා. යටත් විචිතවාදයේ නිසා බටහිර අධ්‍යාපනය, බටහිර දර්ශනය මෙරට තහවුරු වීම හා කරපදියම් වීමත් කුමන හෝ හේතුවක් නිසා මේ චින්තනය, මේ ගතානුගතික චින්තනය අප තුළ බලපෑවීමත් මේ සරල රේඛීය ආකාරයට යමක් විස බැලීමට අප හුරු වෙලා තියෙන බව තමයි අපිට පෙනියන්නේ. ඒකට අපි දන්නවා බුදුදහම සහ පෙරදිග දර්ශන තුළ, පෙරදිග ආගම් තුළ හැබැයි තියෙන චක්‍රීය ප්‍රවාහයක් පිළිබඳ අදහසක්. දැන් අපි සසර කියන සංකල්පයක් නම් මේක, සසර කියන සංකල්පය ගත්තොත් ඒක සරල රේඛීය නෑ. දිව්‍ය ලෝකෙට යනවා, අපායට යනවා, මනුෂ්‍ය ලෝකෙට එනවා. යම් යම් අධිගම කියන්නේ සෝවාන් සත්‍දාගාමී තත්ත්වෙ නෙමෙයි, ඊට වඩා වෙනත් තත්ත්ව ලැබෙනවා, ආය පිරිහෙනවා, ආය අපායට යනවා, අවසානයේ නිවන් දකිනවා. මේක චක්‍රීය සංකල්පයක්. එතකොට
දැන් අපි දස අව්‍යාකෘත ප්‍රශ්න බුදුරජාණන් වහන්සේගෙන් අර විමසපු ඒ ප්‍රශ්න දිහා බැලුවා සමහර ප්‍රශ්න වල තියෙන රේඛීය අදහස. ලෝකයේ ආරම්භය කොහොමද? ලෝකයේ අවසානය කොහොමද? හැබැයි බුදුරජාණන් වහන්සේ වල ප්‍රශ්න වලට එවැනි ප්‍රශ්න වලට පිළිතුරු දීමෙන් වැළකී සිටිනවා. ඉතින් මම අපේ තරුණ ප්‍රජාවට යම් කිසි දෙයක් නිකන් හිතන්න පෙළඹීමක් ඇති කරන්නයි මට අවශ්‍ය වෙන්නේ. එතකොට අපි දකිනවා සමහර ප්‍රශ්න වලට පිළිතුරු දෙද්දී මේ රේඛීය සංකල්පය ආධාර වෙනවා. නමුත් වඩා සංකීර්ණ තත්ත්ව අවබෝධ කරගන්න අපිට අවශ්‍ය වෙනවා චක්‍රීය චින්තනය. විශේෂයෙන්ම මිනිසා පිළිබඳව ගතිකයන් අවබෝධ කරගන්න. මොකද මිනිසා කියන්නේ සරල රේඛීය දෙයක් නෙමෙයි. බොහොම සංකීර්ණ කෙනෙක්. ඉතින් මිනිසා තේරුම් ගන්න චක්‍රීය ආකාරයට සිටීම චක්‍රීය චින්තනය අවශ්‍යයි කියලා මම විශ්වාස කරනවා. අනුරාධපුරයේ අභයගිරියේ රත්නප්‍රාසාදයේ පිටිපස්සේ තියෙන ගොඩනැගිල්ලක තියෙන සඳකඩ පහනක් පදනම් කරගෙන මේ ඔබ එහා පැත්තේ උඩම පින්තූරයේ දකින්න සඳකඩ පහන පදනම් කරගෙන පරමවිතාන මහත්මයා අර්ථකථනයක් දෙනවා. සඳකඩ පහනෙන් නිරූපණය වෙන්නේ සසර පිළිබඳ සංකල්පය කියලා. සසර පිළිබඳ සංකල්පය. හැබැයි ඔබ දකින්න තව පින්තූර කීපයක් එතන තියෙනවා. ඒවත් අභයගිරියේ මේ කාලෙම සඳකඩ පහන. මේ කාලෙම සඳකඩ පහන. එතකොට මේ අපිට පේනවා සසර පිළිබඳ මේ දාර්ශනික අරුතක් නිරූපණය කරන බව අභිරුචියෙන් අපි ප්‍රකාශ කරනවා. සඳකඩ පහනෙන් මෙහෙම එකක් අපේ ගුරුවරු අපිට උගන්වනවා. ශිෂ්‍යයෝ අපිට කියනවා. අපි ප්‍රශ්න පත්‍රවල ලියනවා. උත්තර වලට ඒක ලියනවා. නමුත් මේකත් නැවත සිතා බැලිය යුතු දෙයක් කියලා මම විශ්වාස කරනවා. ද්‍රව්‍යගත දෘශ්‍ය සාධක තුනක් මෙතන තියෙනවා ඒ සඳහා. ඉතින් මම යෝජනා කරන්න කැමති සමහර විද්වතුන් ලියලා තියෙන පරිදි. එහෙම නැත්නම් වර්තමානයේ ජීවමානව ඉන්න මහාචාර්ය වෝල්ටර් මාරසිංහ මහත්මයා අදහස් කරන පරිදි සඳකඩ පහන කියන්නේ හුදු සෞන්දර්යාත්මක අදහසකින් කළ නිර්මාණයක් පමණක් නොවිය හැකිද? එතකොට එක් සඳකඩ පහන එකිනෙකට වෙනස්. එතකොට ගොඩනැගිලි වල මේක පිටවලා තියෙන අපි කකුල් පිහින තැන. ඉතින් සසර කියන්නේ ඇත්තට පහත් දෙයක් කියලා අදහස් කරන්නේ ඒක එහෙම වෙන්නත් පුළුවන්. නමුත් එක එක තැන්වල එක එක දේවල්. පොළොන්නරුවට යද්දී එක සතෙක් අයිම වෙනවා. එතකොට අර ජාති හරි ජරා හරි ව්‍යාධි හරි දුක් හරි පොළොන්නරුවට යද්දී අපිට නැති වෙනවා. එහෙම වෙන්නේ නැහැ නේද? ඉතින් ඒ නිසා මම විශ්වාස කරනවා මේවා පිළිබඳවත් අපි නැවත සොයා බලන්න අවශ්‍යයි වඩා ගැඹුරු තත්ත්වයක් යටතේ. දෙවැනියට මම ඔබේ අවධානය යොමු කරනවා මට ලැබෙන කාල වේලාව සීමිත නිසා මම ටිකක් ඉක්මනින් ගමන් කරනවා. දෙවැනි මාතෘකාව මුරගලේ විකාශය පිළිබඳව තියෙන පොදු අදහස. පුරාණ ගොඩනැගිලිවල පිවිසුම දෙපස පිහිටව ඇති පොරවක් ගල්වල ශක්තිමත් බව සඳහා තමයි මේ මුරගල් කියන දෙක යොදලා තියෙන්නේ. ඒකට මේකත් අර සඳකඩ පහන වගේම වැරදි කාලානුක්‍රමිකතාවක් ප්‍රකාශ කරන්න අපි යොදා ගන්නා දෙයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. ඒකට මේ ගොඩක් වෙලාවට මුරගල් වශයෙන් අර ගල් පුවරු දෙකක් යොදාගෙන ඇති අවස්ථාව පරණම අවස්ථාව කියලා අපි ඉගෙන ගන්නවා. එතකොට ඊට පස්සේ පුන් කලස දැක්වෙන මුරගල අපිට එනවා. ඊට පස්සේ නාග රූප එනවා. වඩා සංකීර්ණ නාග රාජ රූප සහ වඩා සංකීර්ණ නාග රාජ රූප අපිට එනවා කියලා අපි ඉගෙන ගන්නවා. ඉතින් මම මට ඉතාලම කඩිනමින් හොයා ගන්න පුළුවන් වුණ පින්තූර කීපයක් මම යට පෙළ ගස්සලා තියෙනවා. එහා පැත්තේ අභයගිරිය, ජේතවනය, මිහින්තලය, බටහිර ආරාමය, වවුනියාවේ සතුමල් ගස්පෙළ විහාරය. මේක ඉතින් මගේ තියෙන පුරාවිද්‍යා අවබෝධයත් එක්ක අර තියෙන්නේ පරණ මිදන් අලුත් මේ තියෙන 10 වෙනි සියවසේ මුරගල. ඉතින් මේ කියන සංකල්පය ඒතර කෙතරම් දුරට වළංගු වෙනවද? ඒතකොට නාගරාජ රූපයේ වඩා වර්ධිත අවස්ථාව කියලා දැක්ුවා අපිට භූමිගත සාධකත් එක්ක මේවා ප්‍රශ්න කරන්න පුළුවන්කමක් තියෙනවා. ඒතකොට පාසල් විෂය මාලාවල වගේම විශ්වවිද්‍යාලවල සමහර ප්‍රශ්න පත්‍ර ඇතුළත මේවා ඇතුළත් කරලා අපි පිළිතුරු වශයෙන් අන්නේ මත විප්‍රම බලාපොරොත්තු වෙලා ඒ වගේම දැනුම අපි උරගාලා බලනවා. ඒතර මුරගල යෙදී ඇති වාස්තු විද්‍යා නිර්මාණ සහ ඒ වාගේ කාලය, ඒවා ඉදි කරපු කාලය පිළිබඳව අපි අවධානය යොමු කළොත් එහෙම විචාරශීලී අයෙකුට මේකේ යම්කිසි නොගැලපිල්ලක් ඇති බව පෙනී යනවා. ඒකට සඳකඩ පහන වගේම
මුරගලේ තියෙන විසිතුරු බවින් පෙන්눔 කරන්නේ ඒවා බිහි වූ කාලයට වඩා එම නිර්මාණ අයත් සම්ප්‍රදාය පිළිබඳ ගතිකයන් කියලා යෝජනා කරන්න මම කැමතියි. මම තුන්වෙනි මාතෘකාවට යනවා. මෙහෙවින් පුරා විද්‍යාත්මක මාතෘකාවක්. පුරාණ ගල් සොහන් පිළිබඳව දීලා තියෙන අර්ථකථන. කියන්නේ ශ්‍රී ලංකාවේ පූර්වයිතිහාසික යුගයට අයිති ගල් සොහන් අනිකුත් සොහන් පිළිබඳ සොයා බැලීම අදින් වසර 100කට වඩා ඈත කාලයකට ඉක්මවා යනවා. ශ්‍රීමත් පොල්ලි පීරිස් මැතිතුමාගේ පටන් විවිධ දේශීය සහ විදේශීය විද්වතුන් මේ සොහන් පිළිබඳව අධ්‍යයනය කරලා තියෙනවා. ඒතර මේ සොහන් පුරාවිද්‍යා කැණීමට ලක් කරලා තියෙනවා. ඒකට ඒ වාගෙන් අනාවරණය වෙන දත්ත පදනම් කරගෙන ඒ සොහන ඒ සුසානය සන්දර්භය අයිති අවකාශයේ සමාජ සංස්කෘතික ආර්ථික තාක්ෂණික සහ ප්‍රජානාත්මක ආදී සෑම පැතිකඩක්ම අර්ථකථනය කරන්න පුරාවිද්‍යාඥයෝ උත්සාහ කරනවා. එතකොට සොහනක් කියන්නේ මේ අපි බැලුවොත් එහෙම සුසාන සන්දර්භයක්. සොහන සුසාන සන්දර්භයක් කියන්නේ උළුල් සමාජ වපසරියක් ආවරණය කරන සංචිතයක්. දැන් අද අපි සොහනක් ගැන හිතලා බැලුවොත් එහෙම මේකට අපිට උත්තරයක් හොයාගන්න පුළුවන්. සොහනක් කියන්නේ නිශ්චිත කාලයක දවසක් දෙකක් ඇතුළත නිශ්චිත කාලයක සීමා සහිත තත්ත්වයක් අමනක් ප්‍රකාශ කරන සංකේතයක්. ඉතින් අපි මේකක් කැණීම් කරලා මේ සමස්තය පිළිබඳව, සමස්ත සංස්කෘතිය පිළිබඳව, මිනිස්සු ගැන, වෙළඳාම පිළිබඳව, ප්‍රජානනය පිළිබඳව, ඔවුන්ගේ හැසිරීම පිළිබඳව, මනෝවිද්‍යාව ගැන පවා අර්ථකථනය කරන්න උත්සාහ කරනවා. ඉතින් මේක අපිට පැහැදිලි කරගන්න පුළුවන්. අර වරක් ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති මහත්මයා පෙන්නලා දුන්නා ටීප් දෙකෙන් යක්කුමවන එක ගැන. ඔබ අතරින් සමහර අය අහලා ඇති ටීප් දෙකෙන් යක්කුමවන. දැන් මම මෙතන රූපයක් එකතු කරලා තියනවා තිරේට. ඔබට පේනවා ටීප් ගොඩාක් අංකක් දාලා තියෙනවා. අංක ගැන නොහිතා බලන්න ටීප් ගොඩාක් තියෙනවා. ඒකට දැන් අපි ශාස්ත්‍රීය අවකාශය තුල ශාස්ත්‍රීය වැඩක් කරනවා කියලා කියන්නේ ටිප් හොයා ගැනීමක් නේ. දත්ත කියලා ටිප් ගොඩාක් හොයාගන්න. වැඩි ටිකුත් තියෙන්න පුළුවන්, අඩු තැනුත් තියෙන්න පුළුවන්. ඊට පස්සේ මේ ටිප් යා කරනවා. ඒ යාකරණයනේ අපි අර්ථකථනයක් දෙනවා කියලා කියන්නේ අපේ දත්ත එකතු කරලා දත්ත විශ්ලේෂණය කරන්නේ මේ ටිප් යා කරන්නේ කොහොමද කියලා හොයාගන්න. ඒකෙන් අපිට පුළුවන් වෙනවා මොකක් හරි රූපයක් ගොඩනගන්න. දැන් මේ තියෙන ටිප් ටික මම පොඩි ළමයිගේ ඩ්‍රෝවින් එකක් ගත්තේ පිළිවෙලකට යා කරොත් අර වගේ මාළුවෙක්ගේ රූපයක් එනවා hina වෙලා. ඕනනම් අපිට ඒක පාට කරන්නත් පුළුවන්. එතකොට දැන් මේ මාළුව හැදෙන්න 30ක් විතර තියෙනවා. ඒතර දැන් අපි කල්පනා කරලා බැලුවොත් සාමාන්‍ය බුද්ධියක් තියෙන කෙනෙකුට මේ 30 ටික යා කරලා වෙන රූපයක් නවන්න බෑ. මේ රූපේ තමයි හැදෙන්නේ. හරියට අපි යා කරගත්තොත්. දැන් මෙහෙම එකක් ගත්තොත් එහෙම ඔන්න 32ක් තියෙනවා. දැන් මේ 32කින් අපිට මොකක්ද අඳින්න පුළුවන්? මම අහුවේ වැරදි ප්‍රශ්නයක්. අඳින්න පුළුවන් මොකක්ද කියන එක නෙමෙයි අහන්න ඕනේ. අඳින්න බැරි මොකක්ද? ඕන මේකේ වෘත්තයක් අපිට නැද්ද ඔය දෙක යා කරලා. සමචතුරස්‍රයක් නැද්ද ඔය දෙක යා කරලා. ත්‍රිකෝණාශ්‍රයක් නැද්ද ඔය දෙක යා කරලා. අර මාළුව අඳින්නත් පුළුවන් මේ දෙක යා කරලා. අෂ්ටාර්ය රාය අඳින්නත් පුළුවන්. දක්ෂ චිත්‍ර ශිල්පියෙකුට මේ 32 යා කරලා ඕනෑම දෙයක් අඳින්න පුළුවන්. හැබැයි ශාස්ත්‍රීය අධ්‍යයනයක් කියන්නේ මෙහෙම එකක් නෙමෙයි. මේ තියෙන්නේ අපේ භාෂාව, අපේ හැකියාව, අනිත් අයගේ නොදන්නාකම. ඒ නොදන්නාකම කියලා මම අදහස් කරන්නේ දැන් පුරා විද්‍යාව මෙතන ඉන්න ස්වාමීන් වහන්සේලා පාලි භාෂාව පිළිබඳව බොහොම පරිචයක් තියෙනවා. අපි පාලි භාෂාව බින්දුවයි. අපි ඉන්න තැනක ඇවිල්ලා ඔබ වහන්සේලා බොරු ගාතාවක් කිව්වත් අපි ඒක අහගෙන ඉන්නවා. ඒ පුරා විද්‍යාවටත් ඒක එහෙමයි. එතකොට යම්කිසි පුරාවිද්‍යාත්මක වචන ටිකක් අසුරවා ගන්න පුළුවන් නම් මේ වගේ තීත් ගොඩාක් යා කරලා තීත් දෙකක් යා කරලා ඕන රූපයක් ඇදලා පෙන්වන්න පුළුවන් අපිට. මම මේක කියන්නේ කියලා. ඉතින් අත්‍තරම අද අපේ රටේ ගත්තොත් මම විශ්වාස කරන විදිහට සොහන් සම්බන්ධයෙන් තියෙන අර්ථකථනත් යම් ප්‍රමාණයකට සියලු දෙනාම නෙමෙයි මම කියන්නේ. බොහෝ දෙනෙක් වෙන්න පුළුවන්.
යම් ප්‍රමාණයකට මේ වගේ තිද්දකින් යක්කු මැවීමක් විදිහට තමයි අපිට හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. හරි. මම හතරවෙනි මාතෘකාවට එනවා ප්‍රාග්පූර්ව ඓතිහාසික යුග අතර සංක්‍රාන්තිය. සමාජ සංස්කෘතික පරිණාමය පිළිබඳ අදහස් දක්වන විශ්වවිද්‍යාලීය උගතු විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ සංස්කෘතික පරිණාමය මෙන්න මේ විදිහට පෙළගස්සලා තියෙනවා. කොහොමද? ක්‍රිස්තු පූර්ව 1,25,000 ඉඳලා ක්‍රිස්තු පූර්ව 1000 වෙනකල් ප්‍රාග්ඓතිහාසික යුගය, ක්‍රිස්තු පූර්ව 1000 ඉඳලා ක්‍රිස්තු පූර්ව 3 වගේ වෙනකල් පූර්වඓතිහාසික යුගය. අර ගල් සොහොන් හදපුවා හිටපු කාලේ. ඊට කලින් අය ගල් සොහොන් වල මේ ගල් ගුහාවල එලි මහන් තැන්වල අර මේ තමයි හිටියේ. ඒතර ක්‍රිස්තු පූර්ව 1000 ඉඳලා ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවස වෙනකල් අවුරුදු 700ක විතර වගේ කාලයේදී අය කාල රක්ත වර්ණ මැටි භාජන පාවිච්චි කරාය. ඔවුන් ගල් සොහොන් හැදුවාය. ඔය වගේ කතන්දර ගොඩක් අපි උගන්වනවා ඉගෙන ගන්න. ඊට පස්සේ මේ මහා ශිලා යුගයට පැමිණි මිනිස්සු මහින්දාගමනයත් එක්ක බෞද්ධ කර්මය වෙනවා. බෞද්ධ කරණය වෙනවා. ඒක තමයි අපි සාකච්ඡා කරන්නේ. එතකොට දැන් මේකේ තියෙන ලස්සනම පෙළගැස්ම තමයි ප්‍රාග්ඓතිහාසික මිනිස්සු හිටියා කඩයක්කාර රැස් කරන්න. එයාලා ගල් සොහොන් හදන අය බවට පත් වුණා. එයාලම බෞද්ධ වුණා. අන්නෝක තමයි මේ සමාජ විකාශය පිළිබඳව සාකච්ඡා කරන අපි උගන්වන ඉගෙන ගන්නා දේ. එතකොට මේ පෙළගැස්ම මගින් මතු කරන ප්‍රමුඛ අදහස නම් මෙරට ප්‍රාග්ඓතිහාසික මිනිසා බාහිර ආభాෂයේද සහිතව ක්‍රමානුකූලව පූර්වඓතිහාසික යුගයට පිවිස ගල් සොහොන් මගින් නිරූපිත සංස්කෘතිය නිර්මාණය කළ බවත් එයින් පසු එම මිනිසුන්ගේ පසුගාමී ගල් සොහොන් හදපුවාගේ පසුගාමී මහින්දාගමනයේ හේතුවෙන් බෞද්ධ කරණය වී මෙරට ඓතිහාසික යුගයේ සනිටුහන් කළ බවත්ය. ඔන්න ගල් සොහොන් කීපයක් මම පිළිතුරට දාලා තියෙනවා. එතකොට නමුත් ලංකාවේ සිදු කරලා තියෙන සීමිත DNA අධ්‍යයන සහ වෙනත් අධ්‍යයන තුලින් පැහැදිලි වෙලා තියෙනවා ප්‍රාග්ඓතිහාසික සහ ඓතිහාසික යුගයේ මිනිසුන් අතර යම්තාක් දුරකට සම්බන්ධතාවක් පවතින බව. යම්තාක් දුරකට. යා වැඩි බරක් යුක්තව ප්‍රාග්ඓතිහාසික මිනිස්සුයි ඓතිහාසික මිනිස්සුයි අතර සම්බන්ධයක් තියෙනවා. ඒතර මේ කණ්ඩායම් දෙක අතර මානව විද්‍යාත්මක වශයෙන් පමණක් නොව සංස්කෘතික සබඳතාවක්ද පවතින බව පැහැදිලි වෙලා තියෙනවා. මානව වංශ විද්‍යාත්මක අධ්‍යයන තුළින් මෙයාලගේ ආහාර රටාව වගේ දේවල් බලද්දී යම්කිසි සබඳතාවක් ගොඩනගා ගන්න පුළුවන් ප්‍රාග්ඓතිහාසික සහ ඓතිහාසික යුගයේ මිනිස්සු අතර. එතකොට මේ නමුත් පූර්වඓතිහාසික යුගයේ ජනයා හා ඓතිහාසික ජනයා අතර එවැනි මානව විද්‍යාත්මක සබඳතාවක් සංස්කෘතික සබඳතාවක් ගොඩනැගිව හැකිව පවතීද කියන ප්‍රශ්නය අපිට අද දවසේ අහන්න සිද්ධ වෙනවා. දැන් අපි සංස්කෘතික වශයෙන් සලකා බැලුවොත් එහෙම මෙරට දැන් ජීවත් වෙන මිනිස්සු මරණය ස්මරණාත්මක දෙයක් විදිහට සලකනවා. අපේ අම්මා තාත්තා මරණත් අපි සතියෙන් අවතක් කරලා දානවා. ආයෙ සෝන බලන්න යන්නේ නැහැ. සෝන එහෙම සෝන හදනවා අපි සෝන එහෙම කැලෑවෙලා තියෙනවා. මොකද අවුරුදු අපි 3 මාසේ අවුරුද්දේ දානේ දෙනවා. ඒ දෙන්නේ අපි බෞද්ධ ප්‍රතිපදාවට. අර මරණය ස්මරණය කරමින් නෙමෙයි. මරණය අපි නැවතේ මරුණ කෙනා ආත්ම වශයෙන් අරන් එයාව සිහිපත් කරන්නේ නැහැ. එයාව අමතක කරලා දාලා ඔහුට පින් පැමිණීම සිද්ධ කරනවා. එතකොට දැන් අපේ ලංකාවේ සමාජයට දැන් ওই දකුණු වෙරළබඩ තීරයේ තියෙන්න පුළුවන් අවුරුද්දකට සැරයක් ගිහිල්ලා සොහන සුද්ධ පවිත්‍ර කරලා පහනක් පිටිපන්දමක් පත්තු කරලා එන අවස්ථා. හැබැයි ඒක අපිට අඳුන ගන්න පුළුවන් දෙයක්. එතකොට අපිට දැක ගන්න පුළුවන් කාරණයක් තමයි මහා ශිලා සම්ප්‍රදාය කියන්නේ මෙරටට ආවේනික සංස්කෘතික ධාරාවට පිටත කවචයකින් සම්මිශ්‍ර වීමට උත්සාහ කරලා ඊට අසමත් වූ විශේෂ ජන සංඝයකට අයිති සංස්කෘතික අවශේෂ වශයෙන් තමයි අපිට දැක ගන්න පුළුවන්. එතකොට අර විදිහට ප්‍රාග්ඓතිහාසික මිනිස්සු ගල් සොහොන් යදුවා ඒ මිනිස්සු බෞද්ධ වුණා කියලා අපේ ශාස්ත්‍රාලීය සංවාදයේ තුල සාකච්ඡාවට භාජනය කරන දේ ප්‍රාග්ඓතිහාසික මිනිස්සු ਵਿਚාරය කරන ගල් සොහොන් යදුවා ඒ මිනිස්සු බෞද්ධ වුණා කියලා අන්තිමට අපේ ශාස්ත්‍රාලීය සංවාදයේ තුල සාකච්ඡාවට භාජනය කරන දේ ප්‍රාග්ඓතිහාසික මිනිස්සු විචාරය කරන ගල් සොහොන් යදුවා ඒ මිනිස්සු බෞද්ධ වුණා කියලා අන්තිමට අපේ ශාස්ත්‍රාලීය සංවාදයේ තුල සාකච්ඡාවට භාජනය කරන දේ ප්‍රාග්ඓතිහාසික අනුරාධපුරය කේන්ද්‍ර කරගෙන ප්‍රධාන විහාර සම්ප්‍රදාය කීපයක් අපේ රටේ
ඇති වෙන බව තමයි අපි ඉගෙන ගන්න. උගන්වන්නේ. ඒකට මේවා ගත්තොත් එහෙම දි รา පත්තන ද්‍රව්‍ය යොදාගෙන නිර්මාණය කරපු ඓන්ද්‍රිය විහාර, ඕගනික් මොනාස්ට්‍රි කියලා කියනවා. ඒ වගේම මහා විහාර, අපත විහාර සහ පදානකර වශයෙන් විහාර සම්ප්‍රදාය 4ක් අපි අතුර ගන්නවා අනුරාධපුරයේ කේන්ද්‍ර කරගෙන මුළු රට පුරාම ව්‍යාප්ත වෙලා තියෙන විහාර වශයෙන්. දැන් මිහින්තලේ සිතුල්පව්ව වගේ තැන්වල තියෙන පූර්ව සැලසුමකට අනුගත නොවන ආකාරයේ විහාර අපි කියනවා ඓන්ද්‍රිය විහාර කියලා. දි รา පත්තන ද්‍රව්‍ය පාවිච්චි කරලා හදුවා වෙන්න පුළුවන්. ඒ වගේම මිරිසවැටිය රුවන්වැලිසෑය අපේගිරිය වගේ විශාල ස්තූපයක් නැති කරගෙන ඒවට අනෙකුත් විහාර අංග ස්ථානගත කරලා තියෙන ඒවට අපි කියනවා මහා විහාර කියලා. සාමාන්‍යයෙන් පොළොවේ මට්ටමට වඩා උසින් පිහිටි මැද මළුවක ස්තූපය, බෝධිය, බිම්බාලය සහ උපෝෂිතකරය යන ප්‍රමුඛ විහාරයක තියෙන ප්‍රමුඛ පූජනීය අංග ස්ථානගත කරපු අනුරාධපුරයේ තියෙන විජයාරාමයේ, ලාහුගල මගුල් මහ විහාරය, දෙබටමල් විහාරය වගේ තැන්වල දැක ගන්න පුළුවන් විහාරවලට අපි කියනවා ආපද විහාර කියලා. ඒ වගේම අදන් වීර්ය වඩන්නන්ටම වෙන්කල විහාර වශයෙන් හඳුනා ගන්න උත්සාහ කරන ත්‍රිටිගල, අරන්කැලේ, කිරලාගල වගේ තැන්වල තියෙන පියන්ගල් එවත් පදානකර විහාර 4වෙනි විහාර සම්ප්‍රදාය වශයෙන් අපි හඳුනා ගන්නා බව මේ සභාවට මම සිහිපත් කරන්න කැමතියි. ඒතර මේ විහාර සම්ප්‍රදායන් සහ ඒ වගේ ඇතිවීම පිළිබඳව තියෙන කතිකාවත් අපි නැවතත් විවර්ෂණය කළ යුතුයි කියලා මම මේ සභාවට යෝජනා කරන්න කැමතියි. මේ විහාර පිළිබඳව සාකච්ඡා කරද්දී අපි කියනවා, ලියලා තියෙනවා, අපි ප්‍රශ්න පත්‍රවල අහනවා, උත්තර වශයෙන් බාර අරගෙන ලකුණු දෙනවා. බෞද්ධ භික්ෂුන් වහන්සේලා විසින් කාලානුක්‍රමික එකකට එකක් පස්සේ මේ විහාර ගොඩ නැගූ බව තමයි අපි සාමාන්‍යයෙන් සලකන්නේ. ඓන්ද්‍රිය විහාරය හැදුවා, මහා විහාරය හැදුවා, අපද විහාරය හැදුවා, පදානකර විහාරය හැදුවා. එකකට එකක් පසු වර්ධනීය පියවරයන් වශයෙන් තමයි මේවා බිහි වුණේ කියලා තමයි අපි විශ්වාස කරන්නේ. ඒතර මේ කාරණය පවතින සාධකයක සසදා බැලීම මම හිතනවා පරණවිතාන මහත්මයා අභාව ප්‍රාප්ත වෙලා අඩසියවසක් පිරුණු මේ වෙලාවේ අපි සලකා බලන එක සුදුසුයි කියලා. ඉතින් අපි ගත්තොත් එහෙම ඒක අපේ වගකීම. අද වෙන විට මහා විහාර හා ආරණ්‍ය විහාර කියන සම්ප්‍රදාය හැර අනෙක් විහාර සම්ප්‍රදායන් අපේ රටේ දැක ගන්න නැහැ. තියෙනවා ඒවා අභාවයට ගිහිල්ලා අද හාමුදුරුවෝ ඇවිල්ලා නැවත පූජනීය ස්ථාන බවට පත් කරගෙන ඉන්නවා. හැබැයි අර මහා විහාර කියන අදහසෙන්ම තමයි ඒවා ගින්නේ. මේක අපදාරාමයක් කියන අදහසෙන් මේ පදාන කරවල නම් මම දන්න තරමට ලංකාවේ කිසිතැනක භික්ෂුන් වහන්සේලා වැඩ වාසය කරන්නේ. අර මහා කන්දරාවේ පදානකර සංකීර්ණයේ තියෙනවා. එතන පදානකර පේන්නවත් නැහැ. නමුත් පදානකර සංකීර්ණයක්. එතන භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්නවා. එතකොට මේ අපි ගත්තොත් එහෙම පබ්බත හා පදානකර විහාර පිළිබඳව අවිච්ඡින්න සම්ප්‍රදායක් පිළිබඳව අපිට එතකොට සාධක නැහැ. අද ඒවා අපි හදන්නේ නැහැ. අද අපි ඒවා දන්නේ නැහැ. ඒතකොට තවත් පැත්තකින් බැලුවාම මේ විහාර වර්ග දෙක පිළිබඳව කුඩා මතකයක්වත් අපේ සිංහවණක් පිළිසර නැහැ. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා. අපි ගිහින් කියන්න ඕනේ ඇහැට අනලා මේ තියෙන්නේ පදානකරයක්. එතකොට තමයි දන්නේ. මේ තියෙන්නේ පබ්බත විහාරය. හැබැයි රුවන්වැලිසෑයට ගිහපුවාම මේ ප්‍රශ්නේ නැහැ. රුවන්වැලිසෑයට ගිහපුවාම ආරණ්‍යයකට ගිහපුවාම මිහින්තලයට සිතුල්පව්වට ගිහපුවාම මේ ප්‍රශ්නේ නැහැ. අපේ සිව්වණක් පිළිස බොහොම හොඳට ඒවත් එක්ක ගනුදෙනු කරනවා. ගනුදෙනු කරන කියන ආගමික කාර්යය සිද්ධ කරනවා. එතකොට මේ අර ඒවා පිළිබඳව අවිච්ඡින්න සම්ප්‍රදායක් නොමැති වීම, ඒවා පිළිබඳව අවබෝධයක් අපිට සහකම්පනයක් නොමැති වීම උනත් මම හිතනවා ප්‍රමාණවත් කියලා. පබ්බත සහ පියංගල් පදානකර කියන විහාර සම්ප්‍රදාය දෙක අපිට ආගන්තුක විහාර සම්ප්‍රදාය දෙකක් කියලා යෝජනා කරා. මම එහෙම කියන්නේ ඇයි කියලා ඉදිරියේදී සාකච්ඡාවට ගන්න. ඒතර අපි දන්නවා මේ පබ්බත විහාර කියන විහාර වර්ගයේ පිළිබඳව ඒවා පිළිබඳව සකස් කරන ආකාරය පිළිබඳව න්‍යායන් සහ එහි භාවිතාව සඳහන් කරපු කෘතියක් අපිට හම් වෙනවා. අපේ ස්වාමීන් වහන්සේගේ ගුරුතුමා විසින් අපිට ගාථායට දායාද කරපු මන්ජුශ්‍රී භාෂිත වාස්තු විද්‍යා ශාස්ත්‍ර කියන කෘතිය. ඒතර මේ කෘතිය අවශ්‍ය අනිවාර්යයෙන්ම මහායානිකයි. ඒ පිළිබඳව විවාදයක් නැහැ අපේ ස්වාමීන් වහන්සේ. එතකොට මෙන්න මේ කාරණයක් මේ විහාර අපිට ආගන්තුකයි කියන යෝජනාව කිරීම සඳහා අනුබලයක් දෙන බව තමයි
ස්වාමීන් වහන්සේ මගේ හැඟීම. ඒතර අපි ගත්තොත් එහෙම මෙරට සමාජ සංස්කෘතික දේහය පිළිබඳව විචාරාත්මකව බලන කෙනෙකුට දැනෙන කරුණක් තමයි ක්‍රිස්තු වර්ෂ 6 වෙනි සියවසේ ඉඳලා අපි ඉතිහාසය හදාරන කෙනෙකුට, භාෂා පරිණාමය හදාරන කෙනෙකුට, සෙල්ලිපි හදාරන කෙනෙකුට, කවිය හදාරන කෙනෙකුට, කැටයම් හදාරන කෙනෙකුට, ඔය ඕනෑම කෙනෙකුට පෙනී යන දෙයක් තමයි ක්‍රිස්තු රාජත්වය හදාරන කෙනෙකුට. ක්‍රිස්තු වර්ෂ 6 වෙනි සියවසේ බෞද්ධ ඉතිහාසය හදාරද්දී වුණා. ක්‍රිස්තු වර්ෂ 6 වෙනි සියවසෙන් පස්සේ ක්‍රිස්තු වර්ෂ 12 වෙනි සියවස දක්වා අඩුම තරමේ පරාක්‍රම මහා පරාක්‍රම බහුර රජතුමාගේ කාලේ දක්වා ඕන අපිට ඒක කාලිංග මාර්ග දක්වා ගෙනියන්න පුළුවන් 1215 දක්වා අවම වශයෙන් මේ අපේ රටේ සංස්කෘතික දේහය ඔය මම කිව්ව හැම භාෂාව, කලාව, සෙල්ලිපිද හැම එකේම මහා පුදුමාකාර දඩබ්බර බවක් තියෙනවා. එතන අපේ ආචාර්ය මනසිරි කන්තුමා මේට පක්ෂව දේවල් මේ යෝන තරම් කියන්න කියලා මම හිතනවා. කොහොමද දැඩි දඩබ්බර බව. ඉතින් අපි දැන් ඔය අපිට හිතා ගන්න බෑ වහරණ ලිපි කියලා જાතියක් අපිට හම්බ වෙන්නේ කොහොමද කියලා. සීගිරි කුරුටු කීවල ඇයි මේ කට කැටිච්ච භාෂාවක් තියෙන්නේ කියලා. අපේ සිංහල භාෂාවේ සාමාන්‍යයෙන් අපේ ස්වභාවයේ ස්වරාන්තරي ස්වාමීන් වහන්සේ. අර ඔක්කොම ව්‍යංජනාන්තරය. මොකද්ද අවුල් භාවයක් මේ කාලේ අපේ රාජත්වයේ ගත්තා. කවුද අපිට මේ කාලේ මතක රජතුමා? රජවරු වෙනවා, ආක්‍රමණික වෙනවා, දුවනවා, හැංගෙනවා, මානවම්ම වෙනවා නේද? අමුතු වැඩ සිද්ධ වෙන කාලයක් මේ කාලේ. එතකොට අපි ගත්තොත් එහෙම 12 වෙනි සියවස දක්වා අමු වශයෙන් මහා පරාක්‍රම බාහු රජතුමාගේ කාලය දක්වා මෙරට සංස්කෘතික දේහයේ සියලු පැතිකඩවල මම නැවත වතාවක් කියන්නම් දැක ගන්න පුළුවන්කමක් තියෙන විශාල දඩබ්බර බව. මම මේ වචනේ පාවිච්චි කරන්නම් මට වෙන වචනයක් සිහියට ආවේ නැහැ මගේ වචනවල තියෙන දුප්පත්කම නිසා. එතකොට මේ ශිලාලේඛන, සාහිත්‍ය, භාෂාව, වාස්තු විද්‍යාව, රාජත්වය ආදී සියලු කාරණාවන් සම්බන්ධයෙන් වෙන වශයෙන් නුවන්ත අපි සලකා බැලුවොත් මේ කරුණ අපිට පැහැදිලි වෙනවා. ඒතර මේ කාරණාව ගැන උනන්දු කෙනෙක් ඉන්නවා නම් කවුරු හරි අපේ පොඩි ස්වාමීන් වහන්සේලා අතර මම යෝජනා කරනවා මෙන්න මේ පොත් ටික විතරක් කියවන්න මේ කාරණාව කොච්චර බලංගුද නැද්ද කියන එක ඔබට පැහැදිලි වෙයි. එකක් තමයි ලංකා විශ්වවිද්‍යාලයේ ලංකා ඉතිහාසය. පළවෙනි සහ දෙවන කාණ්ඩය කියවන්න Inscriptions of Ceylon පළවෙනි එකේ ඉඳලා අග දක්වා. ඊට පස්සේ බලන්න සිංහල සාහිත්‍යයේ නැගීම. පොඩි පුතා මාටින් වික්‍රමසිංහ මහත්මයාගේ සිංහල සාහිත්‍යයේ නැගීම. සිංහල සාහිත්‍යයේ මොකද උනේ කියලා අපිට පේනවා ඉතින්. ඊට පස්සේ අපේ වැඩි කතා බහට ලක් නොවුන තාම වැදගත් පොතක් මම හිතනවා ආචාර්ය ගුණදාස අමරසේකර විසින් රචනා කරපු සිංහල කාව්‍ය සම්ප්‍රදාය. සිංහල කවිය පිළිබඳව ලියවුණු මගේ හැඟීම අනුව විශිෂ්ටම කෘතිය. අපේ සිංහල කවිය ගැන ලියවිලා තියෙන බොහෝම අඩු පොත් ප්‍රමාණයක් නේ. සංස්කෘත පොත් ගැන නම් අපේ ආම්තුරුවරු සංස්කෘත කාව්‍ය ගැන නම් ඕන තරම් පොත් ලියනවා. සිංහල කවිය ගැන හරිම අඩුයි පොත්. නවපද්‍ය සිංහලයේ තියෙනවා මාටින් වික්‍රමසිංහගේ. පොත් ඇත්තෙම නැති ගන්න. එනමුත් ආචාර්ය අමරසේකරගේ කෘතිය එතනදී විශේෂයි කියලා මම හිතනවා. සිංහල කාව්‍ය සම්ප්‍රදාය කවි අපේ හද බස වැඩුණු හැටි තමයි පොතේ උපමාතිකාව. මේ පොත් ටික කියවන්නේ අපේ පොඩි ස්වාමීන් වහන්සේලා. ඒකට මම ඉහළින් ඉස්මතු කරන්න බලාපොරොත්තු වුණු කාරණය කොච්චර බලංගු දෙයක්ද කොච්චර අවලංගු දෙයක්ද කියන එක සපට කරගන්න හැකියාව ලැබේ. ඒකට මේ කෘති පමණක් විචාරශීලීව බලන්නේකට මේ කාලේ අපට තේරුම් ගැනීමට නොහැකි වූ දෙයක් නොහැකි වූ ධාරණාව අපේ සංස්කෘතිය ඇතුලෙන් ගමන් කරන බව අපිට පැහැදිලි කරලා දෙනවා. මෙතනදී අපට අභ්‍යන්තර මෙන්න බාහිර කරුණු ගැනත් බලන්න වෙනවා. ඒ කියන්නේ අපේ රට ඇතුලේ දේවල් සහ රටේ පිට දේවල්. රටක් කියන්නේ උදකලා දෙයක් නෙමෙයි අපි දූපතක් වුණාට අපිට මොහොසම්සුන ගහවනවානේ. ඒකත් එක්ක බොහෝ හොඳ දේවලුත් වෙනවා. ඉතාලම නරක දේවලුත් වෙනවා මේ මොහොසම්සුන පැත්තේ. එතකොට මේ අපේ විහාර පිළිබඳව ඇති තත්කාලීන සාධක පිළිබඳව විමසා බැලීමේදී පැහැදිලි වෙන වැදගත් කරුණක් නම් සැලකිය යුතු වන්දමේ ආගමික ප්‍රබෝධයක් මේකල රට තුළ පැවතීම. ඒ කියන්නේ අර 6 12 සියවස් අතර. බොහොම අපිට පෙනුනේ නැතුණාට විශාල උද්දීපනයක් යටින් යනවා. අපිට ඒක ප්‍රධාන වංශ කතාවල පේන්නේ නැහැ. මහා වංශයේ පේන්නේ නැහැ. මම හිතන විදිහට. එතකොට මම දකින්න විදිහට රට පුරා වෙහෙර විහාර නිර්මාණය වීමත් ඒ වාගේ ආර්ථික බව වැඩිවීමත් සිද්ධ වෙනවා. ලංකාවේ නැගෙනහිර පළාතේ විතරක් ඇවිත්තා. ඔය හැඩෝයේ ඉඳලා මුලතිව් දක්වා විතරක් කවුරු හරි ඇවිත්තා මේ කියන කාරණේ බොහොම හොඳට පැහැදිලි වෙනවා.
අබ්බත විහාර කියන ඒවා මුළු රට පුරාම පැතිරෙනවා. වෙරළබඩේ ඉඳලා රට ඇතුළට කාවැදීගෙන එනවා. එතකොට රට අභ්‍යන්තරය දක්වා විහිදී යන විහාර පමණක් නෙවෙයි මේ කියන කාරණය මධ්‍යස්ථව බලන්න අවුකන බුදුරුවගල මාලිගාවිල කුෂ්ඨරාජගල වැනි මහා විශාල බුද්ධ ප්‍රතිමා ඉදි වෙන්නේ මේ කාලේ. තාන්තිරිමලිය ප්‍රතිමා, බුදුරුවගල ප්‍රතිමා, බුදුරුවයාය, මාලිගාවිල ඒ හැමතැනම මහා විශාල ප්‍රතිමා. අපිට හිතා ගන්නවත් බැරි දැවැන්ත නිර්මාණ මේ කාලේ දිහි වෙනවා. ඒ වගේම බෝධිසත්ව ප්‍රතිමා මුළුල් වශයෙන් මේ කාලෙදී ලංකා පුරාම ව්‍යාප්ත වෙනවා. එතකොට මේ වර්ධනය පිළිබඳව අපි අවශ්‍ය පමණ ගැඹුරින් හිතලා බලලා තියෙනවා. සාධකත් එක්ක කියන ප්‍රශ්නේ අපිට කර්ණවිතාන මහත්මයාගේ අභාවයෙන් අවුරුදු 50ක් ගත වෙද්දී හිතන්න වෙනවා. මේ ගැන සාකච්ඡා කරන්න වෙනවා. එතකොට මේ වර්ධනය මේ මම කිව්ව ආඩ්‍ය බව ඇති වෙන්නේ මට නම් පේන දේ මහා විහාරීය තේරවාද සම්ප්‍රදාය තුලින් නෙමෙයි. ඒ මගේ වැටි. ඊට විරෝධී මේ වචන මගේ වචනෙන් තරහක් ඇති කරගන්නවා නම් කවුරු හරි කෙනෙක් ඊට මාත් එක්ක ඇති කරගන්න මෙතනින් පස්සේ ඕන වාදිකර සංවාදිකට විවාදවලට නෙමෙයි වාදිකර සංවාදිකටත් මම සූදානම්. එතකොට මේක තේරවාද බෞද්ධ සම්ප්‍රදායට විරෝධී මහායාන සම්ප්‍රදාය තුලින් මහායාන කියවා මේක ඇතුලේ ගොඩක් දේවල් තියෙනවා වහන්සේලා දන්නවා. ඒ කියා දන්නවා වජ්‍රයාන තන්ත්‍රයාන ඔය කී ගොඩක් තියෙනවා. එතකොට මේ මහායාන සම්ප්‍රදාය තුලින් තමයි මේ විහාර ආර්ය බවට පත් වෙන්නේ. ඒතර මෙරට ස්ථවිරවාදී බුදුදහම ලැබුණු මිහින්තලය අපේ බුදුහාමුදුරුවෝ වැඩම කරපු තැනනේ අපේ එළ හැදියාවේ විහි දොරට තොටිල්ලනේ අපි මිහින්තලය කියලා කියන්නේ. ඒතර මිහින්තලයේ ආව ක්‍රිස්තු වර්ෂ 600 සියවස්සේදී සම්පූර්ණ මහායාන බලපෑමට නතු වෙනවා. ඒකේ ප්‍රබලත්වය අපිට පේනවා. ඒක මම හිතන්නේ ඒ නතු වෙනවා කියනකට වඩා ආක්‍රමණයක් වගේ. ඒකට ආක්‍රමණශීලීත්වයක් තරමට මේක ප්‍රබලයි. එතකොට මේ දැන් අපි මිහින්තලයේ පූර්ව ලිපිය ගැන අපි ඉගෙන ගන්නවා. ඒක උගන්වනවා. අපි බොහොම සතුටු වෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් ඒක අපි දන්නවා ජේතවන සංස්කෘතිය ලිපියේම පරිවර්තනය. වෙන මොනවත් නෙමෙයි. එතකොට ඒ වගේම තමයි මිහින්තලේ අර ප්‍රධාන තැනක මණිනාල් දෙවගන වෙනුවෙන් දේවාල ඇති වෙනවා. මණිනාල් දෙවගන කියන්නේ තාරා දෙවගන අවලෝකිතේශ්වරගේ ශක්ති ස්වරූපේ. අපි දන්නවා මම මෙතනදී ගැන ගැඹුරින් කතා කරන්න අවශ්‍ය නැහැ. මොකද එහෙම කරොත් ඒක විහිළුවක් වෙනවා. මට වඩා බොහෝ මේ පිළිබඳව ඇසූ පිළිවය තමයි මේ සභාවේ ඉන්නේ. මහායාන සම්ප්‍රදාය ඇතුලේ තේරවාද සම්ප්‍රදායට එල්ල කරන චෝදනා කියන්නෙම හීනයාන කියලානේ. උතරම තියෙනවා මේ ඔවුන්ගේ ආකල්පය. එතකොට මණිනාල් දෙවගණගේ දේවාලයක් ඇති වෙනවා. මිහින්තලයේ ඇතුලේ එච්චරකට ප්‍රබලයි මේ ආభాෂය. එතකොට දිවයිනේ පිට කලාපය අපි ගත්තොත් විශේෂයෙන්ම නැගෙනහිර ඉන්දිය කලාපය ගත්තොත් එහෙම මහායාන සම්ප්‍රදායට අයිති විවිධ ප්‍රශාඛාවන් විවිධ ශාඛා සහ අනුශාඛා වල බලපෑම බොහොම තදට ඇති වෙනවා. ඒකට බෞද්ධ සම්ප්‍රදායේ උච්චත්වයක් ඇති වෙනවා මේ කලාපීය වශයෙන් ගත්තොත් එහෙම මේ කාලේ. එතකොට මේ ඇතිවන්නා වූ මහායානයේ නැගීම ඊටාම දැඩි ලෙස අපට බලපෑම් කරනවා. එතකොට මේට සමකාලීනව මෙරට ඇතිවන විහාර සම්ප්‍රදාය තේරවාද සම්ප්‍රදායට වඩා වෙනස් ආගමික සම්ප්‍රදායන් නියෝජනය කිරීම එතකොට අරුමයක් නෙමෙයි. ඒක අපි බලාපොරොත්තු වෙන්න ඕන තත්ත්වයක්. ඒතර අපි දන්නවා මේ ඉන්දියාව පිළිබඳව අපි නැත්තම් දඹදිව හරි මොකක් හරි කියන්න පුළුවන් බ්‍රිටිෂ් ඉන්දියා හරි බක්තියාර් කාල්ජි කියලා කෙනෙක් තමයි වගේ මොගල් ආක්‍රමණිකයෝ මේ එහෙම නැත්තම් කාලිංග මාග වගේ ආක්‍රමණිකයෝ අපේ රටට ආපු ව්‍යසනකාරී ආක්‍රමණිකයන් විසින් සිදු කළ සංස්කෘතික විලෝපනය අතිමහත් කියලා අපි දන්නවා. ස්ලයිඩ් එක දාගන්නත් ඔලේ අමතක කරලා අදහසට ගිහපුවා මම ආනන්ද සහ වික්‍රමශීල මේ විශ්වවිද්‍යාල සම්පූර්ණයෙන් විනාශ කරනවා මේ ආක්‍රමණිකයෝ නේද? එතකොට මේ විලෝපනේ අතිමහත් කියලා අපි දන්නවා. එතකොට මේ සියල්ලම තදින්ම බලපෑම් සහගත වුණේ ස්ථවිරවාදී සම්ප්‍රදායට විරෝධීව. ඒ යටපත් කරමින් ආර්යතාවයටපත් වූ සම්ප්‍රදායකට බව පැහැදිලි. ඉතින් අපි ඉන්දියාවේ ගත්තොත් නාලන්ද, වික්‍රමශිලා, ජගද්දලා, අමරාවති, නාගාර්ජුනීකොණ්ඩ මේ සියල්ල මුලින් තේරවාද සම්ප්‍රදායට අයිති වුණත් පසුව
මහායාන මධ්‍යස්ථාන වශයෙන් තමයි වර්ධනය වෙන්නේ. එතකොට මෙන්න මේ ආඩ්‍යත්වයට පත්තුන සංස්කෘතියට තමයි මේ ආක්‍රමණිකයන්ගේ පහර එල්ල වෙන්නේ. එතකොට මේක චිරස්ථීන මේ ප්‍රහාරයක් කියන එක පිළිබඳව අපි කාගවත් ප්‍රශ්නයක් නෑ. අපි සියලු දෙනාම එකට එකයි. මේ මොගල් අධිරාජ මොගල් පාලකයෝ සහ කාලිංග මාගලා වගේ අය කරපු වැඩ ඉතාම අමනුෂ්‍ය ක්‍රියාකාරකම්. මේ පිළිබඳව අපේ විවාදයක් නැහැ. නමුත් අපි ගත්තොත් එහෙම මේ විහාර ශ්‍රී ලාංකේය පොදු භික්ෂු කුලකයේ විසින් කළ විහාර සම්ප්‍රදායක් නෙමෙයි වෙනත් සම්ප්‍රදායක් කියන එක තමයි අපිට පැහැදිලි වෙන්නේ. එතකොට දැන් මම නිකන් කියන්න කැමතියි දැන් පරාක්‍රම බාහු රජතුමා බොහොම දීර්ඝ කාලයක් අපේ රටේ යුද්ධ කරනවානේ. යුද්ධ කරලා නැවත ස්ථවිරවාදී සම්ප්‍රදාය මහා විහාර සම්ප්‍රදාය තුමා ඉස්මතු කළා. නමුත් ඊට පස්සේ කාලිංග මාර්ග ප්‍රහාරය වෙලා අපේ රටේ විශාල ආගමික විලෝපනයක් සිද්ධ වෙනවා. ඉතින් මම ඒ වගේම අර අපි කිව්ව ඉන්දියාවේ විවිධ අර ආර්ථිකත්වයට පත් වූ බෞද්ධ මධ්‍යස්ථාන සම්පූර්ණයෙන් විනාශ වෙනවා. ඉතින් මම හිතනවා මට පෞද්ගලිකව හිතන දෙයක් මේ පහර දීම නොවුනානම් අපේ ස්වාමින් වහන්සේලා මේ විදිහේ ස්වාමින් වහන්සේලා නොවේ මෙතන. අර චීනේ ඉන්න හාමුදුරුවෝ වගේ මහා විහාර නොවන ස්වාමීන් වහන්සේලා ටිකක් මෙතන ඉන්න තිබුණා කියලා මට හිතේ සමාවෙන්න ස්වාමීන් වහන්සේ මගේ එක පෞද්ගලික අදහස්. එතකොට මේ අර ඒකයි අපි කියන්නේ සාමාන්‍ය ඓතිහාසික සංසිද්ධිය ඇතුලේ අපි හිතුවට බොහෝම නරක දේවල් තියෙනවා කියලා වෙස්සලාගෙන ආශිර්වාදයක් තියෙනවා. නිකම් මේක ඉන්නෙන්ට් තමයි ඇතුලේ මට හිතෙනවා කාලිංග මාර්ග වෙනුවෙන් කෝවිලක්. මම එහෙම කිව්වේ ඒ කියලා තේරෙයි කියලා හිතනවා. එතකොට මගේ කාර්යයත් පැනලා යනවා. මම අවසන් කරන්න සමෝදාන කතා. ඒතර මේ පරණ විතානකේ ශාස්ත්‍රීය ලෝකයේ වනහන් කෙස් පැලෙන තර්ක විතර්ක වලින් ගහන වූ. එතුමානෝ අපිස් දෙවියක් ගෙවියේ එහි නිත්‍ය සමාජිකයෙකු වශයෙන්. එසේ වූ පරණ විතාන වනාහි සමාජ සංවිධිතාවයෙන් තොර එක්තැමක විසුවෙකු යයි පැවසීමට අපි ඉක්මන් වේ යුතු නැහැ. විය යුතු පරිදිම වූ සමාජ සංවේදීතාවක් සහිත මිනිසෙකු වුණා. ඉතින් ඒ පිළිබඳව පමණක් වුණත් මේ සමරදේශනය අපිට කරන්න පුළුවන්. එතුමාගේ තිබ්බ සමාජ සංවේදීතාව. ඒතර පරණ විතාන උත්සාහ දැරුවේ මෙරට මිනිසුන්ගේ සහ ගැහැණුන්ගේ අතීත කතාව මතු කිරීමට. ඒ කෙතරම් ප්‍රශස්ත අන්දමින් එතුමා සපුරාලියමට සමත් වූවාද කිව්වොත් එහෙම 1972 ඔක්තෝබර් 4 වෙනිදා අතර දින 4කට කලින් එතුමාගේ සිදු වුණ අභාවය සමග මේ ලංකාවේ ඉතිහාස රචනය සම්පූර්ණයෙන්ම පාහි අඩපණ වූ බව දැක්වීම විතරක්ම සාහසික ප්‍රකාශයක් නොවේ කියලා මම විශ්වාස කරනවා. ඒ කියන්නේ පරණ විතානගේ අභාවයත් එක්ක මේ රටේ ගෑනුන්ගේ මිනිසුන්ගේ ඉතිහාසය මේ මහ පොළොවේ ඉතිහාසය ලියන එක නතර වුණා. ලිව්වා ඉතිහාසය ඒ ඉතිහාසයේ සේවය කරලා තියෙන්නේ කාටද කියලා අද අපිට බලන්න පුළුවන්. ජෆ්නා ඇකඩමික්ස්ලා කියලා එන පොත් ටික බැලුවා. ඉන්ටර්නෙට් එකේ තියෙනවා. එතකොට එතුමාගේ අභාවයේ නික්විතිව ඉතිහාස ප්‍රලාප ගොඩනැගීම සුලභවිය. අද අපි ඕනෑමටත් වඩා ඒ වාක්‍යදිමින් සිටිනවා. අද නිකායකුත් ඇති වෙලා තියෙනවා අපේ ආන්දෝලනය. එතකොට විශේෂ පිළිබඳ දැනුම සරල හා සුගමව මහජනයා වෙත සමීප කළ යුතු බව එතුමාගේ අදහස විය. තමන්ව වියත් ඉංග්‍රීසියෙන් අපේ ආන්දෝලනය ඉංග්‍රීසියෙන් ලියු කිව් දේ මහජනයාට සමීප කළ යුතු බව ඔහුගේ අදහස විය. ඒ සඳහා ප්‍රායෝගිකව කැපවී එතුමා කටයුතු කළා. සිංහලයෝ පුරාවිදු පරිේෂණ වැනි කෘති ඒ පිළිබඳව ප්‍රායෝගික උදාහරණ. අවාසනාව එතුමාගේ අභාවය සමග එම කටයුත්ත අඩපණ වීමයි. පසු කාලීන විද්වතුන් විසින් මේ මඟ නොගැනීමේ ප්‍රතිඵලය තමයි රාවණා කතා, එළබුදුන් වහන්සේ කෙනෙකුන් පිළිබඳව කතා වැනි ගැඹුරක් නොමැති මේ රටේ ගෑනුන්ට මිනිසුන්ට විරෝධී පුදු මතිමාත්‍ර වලින් සමාජය විලා ගැනීම. එතන මෙරට මිනිසුන්ට එරෙහි ඉතිහාස සංකතන බලාත්මක වීම හා ඒවා වැඩ පැවැත්වීම සඳහා ප්‍රමාණවත් මැදිහත් වීමක් සිදු කිරීමට සිංහල ඇකඩමික සමාජය, සිංහල භාෂික ඇකඩමික සමාජය ඔබ අප සියලු දෙනා සමත් වී ඇතැයි අපි නැවත නැවතත් සිතා බැලිය යුතුයි.
අතීත වර්තමාන මම මේ ස්ලයිඩ් එක අතාරිනවා. අතීත වර්තමාන හා අනාගත කාලත්‍රයේ සම්බන්ධයෙන්ම මෙරට සමාජයේ සුසංවාදී කළ විශිෂ්ට විද්වතෙකුට පිරිනමන කෘතවේදීත්වයේ පූජාව පිළිබඳව පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ සියලු දෙනාටම හිසනමා කෘතවේදීත්වය මා නැවතත් පිළිගන්නවා. අනතුරු බැබළු මහාචාර්ය සෙන්රත් පරණවිතානට එතුමා පැතුූ බෝධියකින් උතුම් වූ නිවන් සුවයම අත්වේවා යන කතුමා කරමින් මගේ දේශනාව අවසන් කරමු. ඒත් අවසන් නැහැ. කීප දෙනෙකුගේ නම් සිහිපත් කරමින් තුතෝපකාරීව මේ කෘතවේදීත්ව පූජාවක් නේද? තුතෝපකාරීව දෙසුමහමාර කිරීමට තවත් ඉතාම කෙටි කාලයක් මට අවසර දෙන්න. ශ්‍රී ලංකා බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍යාය අතිපූජනීය ආචාර්ය හෝමාගම ධම්මානන්ද හිමිපාණන් වහන්සේට බෞද්ධ අධ්‍යයන පීඨයේ පීඨාධිපති ස්වාමීන් වහන්සේ වන පූජ්‍ය බැරගම සද්ධානන්ද ස්වාමීන් වහන්සේට පුරාවිද්‍යා අධ්‍යනාංශයේ අංශාධිපති ආචාර්ය රබ්බේ විශාන්ත මාල්සිරි මහතුමාට ඒ වගේම මගේ මේ දේශනය සඳහා කලින් කිව්වා වගේ මේ දේශනයට එන්න ඕනි කියලා ඊයේ හදාගත් එකක් නෙමෙයි. අපි පොඩි කාලේ ඉඳන් අපි ඇතුලේ ඇති වෙන අදහස් නෙමෙයි අපි අද දේශනයක් කරොත් අපි ඇතුලේ වෙන්නේ අපි හැමෝම අපි ක්‍රියාකාරීත්වය එහෙම අපි පොඩි කාලේ ඉඳන් අපි කරපු දේවල්. එතන මේ අදහස් වඩා ගැනීම සඳහා වර්ධනය කර ගැනීම සඳහා උපකාර කළ පුද්ගලයෙක් කීප දෙනෙක් ඉන්නවා. ගොඩාක් ඉන්නවා. නමුත් මම විශේෂයෙන් කීප දෙනෙක් සඳහන් කරන්න කැමතියි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යනාංශයේ ආචාර්ය සුමේද වීරවර්ධන, පුරාවිද්‍යා සහ උරුම අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ ඉංජිනේරු අනුරාධ පියදාස, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා උරුම කළමනාකරණ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය තිලංක සිරිවර්ධන හා මහාචාර්ය වෝල්ට මාරසිංහන සුදීමතුන්ට මාගේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. ඒ වගේම මේ ගත වුණ විනාඩි 50ක පමණ කාලය තුළ මා සමග එක් වූ ඔබ වහන්සේලා ඇතුළු සියලුම හිතවතුන්ට මාගේ භක්ති ආදර කෘතඥතාව පිරිනමනවා. සියලු දෙනාටම පිරිනමනවා. මහාචාර්ය පරණවිතාන ශාස්ත්‍රීය ලෝකයේ පුරුල් කළ විද්වතෙක්. ශාස්ත්‍රීය ලෝකයේ ඉදිරියට ගමන් කරන්නේ මතවාදී ගැටීම් තුලින්. එනිසා සත්භාවයෙන් යුතු මතවාදී ගැටීම් අවශ්‍යයි. ඉතිහාසඥයන් පුරාවිද්‍යාඥයන් වශයෙන් අපි කරමින් ඉන්නේ කවදාවත් හදලා කරන්න බැරි ගොඩනැගිල්ලක් හදන එක. ඒ ගොඩනැගිල්ල හදන්නේ මතවාද කියන gadol වලින්. අපි අතීතයේ තිබූ මතවාදී gadol, දුර්වල මතවාදී gadol ඉවත් කරලා නව මතවාදී gadol තියලා මේ ගොඩනැගිල්ල බඳින්න. ඉතින් මම හිතන්නේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය චන්දිම අබන්වල අද අලුත් gadol කීපයක් මේ ගොඩනැගිල්ලට තිබ්බා. ඒවා අනාගත පරම්පරාව විසින් සමහර විට ප්‍රශ්න කරන්නත් පුළුවන්, ඉවත් කරන්නත් පුළුවන්, නැත්නම් පවත්වා ගන්නත් පුළුවන්. ඉතිහාසයේ පුරාවිද්‍යාවේ හැටි එහෙමයි. ඉතින් අද මේ විශේෂ දේශනාවේ පැවැත්වූ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය චන්දිම බණ්ඩාර අඹන්වල මහත්මයාට පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ විදිහට අපි බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම එතුමන්ට මේ දේශනාව පිළිබඳ විශේෂ සහතික පත්‍රයක් අප සකස් කරා. ඒ සහතික පත්‍රයේ පිටනම නමින් මම ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා ශ්‍රී ලංකා බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන පීඨාධිපති ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය පූජ්‍ය බැරගම සද්ධානන්ද ස්වාමීන් වහන්සේ. ඒ වගේම එතුමාට ඉතින් ප්‍රසාද ලිපිය ප්‍රදානය කිරීම සඳහා මම ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා භාෂා අධ්‍යයන පීඨාධිපති මහාචාර්ය ගෝන්දනීය පඤ්ඤාරත්න ස්වාමීන් වහන්සේ.